මේ වෙද්දි සෝෂල් මීඩියා වල යන ෆේක් නිවුස් එකක් තමයි මාස ආයතනයට අයිති තුල්හිරිය මාස් මෙත්ලිය ආයතනය වසා දමනවා. ඒ නිසා සේවකයන් 1400කට තමන්ගේ රැකියාව නැති වෙනවා කියලා යන කතාව. මම දැක්කා විමල් විරවංශ මාධ්‍ය සාකච්ඡාවක් පවා අරගෙන මේ ගැන කියලා සමාජබරු බිල් එක් මවන්න try කරනවා. මොකද මේ වෙද්දි මිනිස්සු යාලව ප්‍රතික්ෂේප කරලා දේශපාලනික පැවැත්මක් නැතිම වෙලා ඉන්න නිසා මොනවා හරි මේ වගේ බොරුවක් හොයාගෙන ඒකෙනුත් වෙනද වගේම යාලගේ දේශපාලන ඌමනාවෙන් මිනිස්සු නොමග යවන්න හදනවා. ඒ වගේම මේ තුල්හිරිය මාස් එකේ ෆැබ්‍රික් රෙදි ඇඟලුම් කියන නිෂ්පාදන දෙකම කළා. මාස් ආයතනයේ ස්ට්‍රැටජික් ප්ලෑන් එකකට අනුව ඒ කියන්නේ උපාය මාර්ගික සැලැස්මකට අනුව ඇඟලුම් ප්‍රතිකර්මාන්තයත් ෆැබ්‍රික් ප්‍රතිකර්මාන්තය බවට පත් කරන්න තීරණය කළා තියෙනවා. ඉතින් මේ ෆැබ්‍රික් ප්‍රතිකර්මාන්තයට ඕන කරන පහසුකම් තියෙන මේ කවුරුත් කතා කරන තුල්හිරිය ආයතනය ඇතුලේ ෆැබ්‍රික් රෙදි ප්‍රචලිත කරන්නේ මාස් ආයතනයේ මන් කලින් කිව්ව විදිහේ ස්ට්‍රැටජික් ප්ලෑන් එකකට අනුව ගන්න තීරණයක් විදිහට. තුල්හිරිය මාස් ෆැබ්‍රික් පාක් නිර්මාණය වුණේම ෆැබ්‍රික් රෙදි නිෂ්පාදනය කරන්න. ඒකට ප්‍රධානම හේතුව තමයි ෆැබ්‍රික් රෙදි නිෂ්පාදනය කරන්න ඕන කරන ජලය එතනින් ලබා ගන්න පුළුවන් නිසා. මාස් ආයතනයට අයිති අනෙක් ඇඟලුම් කර්මාන්ත ශාලාවල ෆැබ්‍රික් නිෂ්පාදනයට ඕන කරන අත්‍යවශ්‍ය දෙයක් වෙන මේ ජල පහසුකම් නැතිවීම නිසා තමයි තුල්හිරිය කර්මාන්ත ශාලාවේ ෆැබ්‍රික් නිෂ්පාදනය කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ තීරණයත් එක්ක මේ වෙද්දි තුල්හිරිය මෙත්ලිය ආයතනයේ සේවය කරපු සියලුම සේවක සේවිකාවන් මාස් ආයතනයට අයිති ඒ අවට ප්‍රදේශවල තියෙන ඇඟලුම් කර්මාන්ත ශාලාවලට අනුයුක්ත කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ සෝෂල් මීඩියා වල සමහර අයත් සමහර පේජ් වලත් කියන විදිහට ඒ කර්මාන්ත ශාලාව වැසීමක් හරි කිසිම සේවකයෙක්ට රැකියා අහිමිවීමක් හරි සිදු වෙන්නේ නැහැ. මීට කලිනුත් මේ ආණ්ඩුව ආවම කර්මාන්ත ශාලා වැහෙනවා ආයෝජකයන් රටින් යනවා කියලා කියන්න විපක්ෂය උත්සාහ කළා. ඒත් අපි දන්නවා පහුගිය අවුරුද්දේ ඉඳන් අපනයන වලින් වාර්තාගත ආදායම් ලැබපු බව. දැනුත් මේ අනයනමන් නැති වෙලා ඉන්න දේශපාලන අනාථයෝ වෙලා ඉන්න විපක්ෂය අය මේ වගේ බොරු බිල්ලෝ මවන්න උත්සාහ කරනවා. ඒත් පහුගිය ජනවාරි මාසයේදීත් අපේ රටේ අපනයන වලින් වාර්තාගත ආදායම් ලැබුවා.